remember, recall, remind. වචන තුනක් තියෙනවා මොනවද මේ වගේ තේරුම්. අපි මුලින්ම ගමු remember කියන වචනේ. remember කියලා කියන්නේ මතකයි. I can remember it. මට ඒක මතකයි. අන්න remember කියලා කියන එක. I can't remember anything. මට කිසිම දෙයක් මතක නෑනේ. Make sure to remember it. Remember you will do it. ඉතින් මතකේ තියාගන්න මතකයි මෙන්න මේ වගේ අදහසක් තමයි remember කියන වචනේ තියෙන්නේ. ඊළඟ වචනේ recall. recall කියලා කියන්නේ යම් කිසි දෙයක් අර උත්සාහයක් දරලා සිහිපත් කරනවා වගේ. දැන් ඔන්න කෙනෙක්ගේ නමක් ගැන කතා කරනවා. එතකොට මම කියනවා අයියෝ මට එයාගේ නම මතක නෑනේ. මට සිහිපත් කරගන්න බෑනේ අපි කියන්නේ. එතකොට කියන්න පුළුවන් I can't recall his name. අපිට කියන්න පුළුවන් I can't remember his name. තේරුම තමයි මට එයාගේ නම මතක නෑ. I can't recall his name කියලා කියන්නේ මම උත්සාහ කරනවා නමුත් එයාගේ මේ මතකයට ගන්න බෑ නම. අන්න වෙනස මේක හඳුනා ගන්න. I can't recall anything. Finally he recalled her name. අන්තිමටම එයා ඇයගේ නම මතකයට ගත්තා. ඊළඟ වචනේ තමයි remind. remind කියලා කියන්නේ යම් කිසි දෙයක් ගැන සිහි ගන්නනවා වගේ, මතක් කරනවා වගේ. She reminded me to call him. එයා මට මතක් කළා ඔහුට කතා කරන්න ඕන කියලා. Please remind me to wake him up. මට මතක් කරන්න අර උදේට කියන්නේ මේ එයාව නැගිටවන්න කියලා. ඒතර මම තව කෙනෙකුට කියනවා එයාව නැගිටවන්න කියලා මට මතක් කරන්න කියලා. අන්න ඒ වගේ මතක් කරන එකට තමයි remind කියලා කියන්නේ. ඉතින් වචන තුනක් අපි මේ වචන තුන හරියට පාවිච්චි කරමු ඉංග්‍රීසි කතා කරද්දී. එතකොට fluently, clearly, accurately අපිට කතා කරන්න පුළුවන් English. All the very best.